1970 අවුරුද්දේ නාසා ආයතනය වොයේජර් 1 යානය අභ්‍යවකාශයට යව්වේ ඊටාම සරල අරමුණක් ඇතිවයි. ඒ තමයි බෘහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක අසලින් පියාසර කරලා ඒවයේ ඡායාරූප පෘථිවියට එවීමටයි. හැබැයි මේ පුංචි යානය මේ තරම් කාලයක් පවතිනු ඇතැයි හෝ මේ තරම් දුරක් යනු ඇතැයි එදා කවුරුවත් හිතුවේ නැහැ. එන කැලෙන්ඩර් එකේ ඒ කියන්නේ 2026 නොවැම්බර් 18 වෙනිදා වෙනකොට මේ යානිය අපිට අදහන්නත් බැරි තරම් ඈතකට ගිහින් ඉවරයි. ඒ කියන්නේ පෘථිවියේ ඉඳන් ආලෝක දිනක් one light day නැත්නම් සැතපුම් බිලියන 16ක් විතර ඈතටයි. මේ දුර කෙතරම්ද කියනවා නම් එතනට ආලෝකයේ වේගයෙන් යන පණිවිටයකට පවා එක පැත්තකට විතරක් යන්න පැය 24ක් ගත වෙනවා. සරලවම කිව්වොත් සඳුදා දවසක නාසා ආයතනයේ වොයේජර් යානයට පණිවිඩයක් යවුවොත් ඒක යානයට ලැබෙන්නේ අඟහරුවාදා, ඒ වගේම යානයෙන් එවන පිළිතුර පෘථිවියට ලැබෙන්නේ බදාදා දවසේයි. මීට අවුරුදු 50කට කලින් හදපු මැෂින් එකක් එක්ක එක වචනයක් කතා කරන්න දැන් දවස් දෙකක් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි දැන් වොයේජර් 1 යානයේ ජීවය ටිකෙන් ටික නැති වෙමින් පවතින්නේ. දශක ගණනාවක නොනවත්වා වැඩ කිරීම නිසා එහි ඇති උපකරණ එකින් එක ක්‍රියාවිරහිත වෙමින් පවතිනවා. දැනට මේ යානය වැඩ කරන්නේ සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරන විදුලි බල්බයකටත් වඩා අඩු බලයකින්. ඒත් විද්‍යාඥයන් මේ යානය තවදුරටත් ජීවත් කරවන්න බිග් බෑන් කියලා අවදානම් සහගත අවසන් අලුත් වැඩයාවක් කරන්න ලෑස්ති වෙනවා. ඒ කොහොම හරි 2027 වෙනකොට වොයේජර් යානයේ 50 වෙනි සංවත්සරේ සමරන්නයි. මේ හැමදේම අස්සේ වොයේජර් යානය තවමත් පැයට සැතපුම් 38000ක වේගින් අපේ සෞර ග්‍රහ මණ්ඩලයත් පසු කරලා ආපසු හැරීමක් නැති ගමනක් යමින් පවතිනවා. ඒ යන ගමනේදී යානයට තවත් සුවිශේෂී දෙයක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ තමයි රන් තැටිය, ගෝල්ඩන් රෙකෝඩ්. සුප්‍රකට විද්‍යාඥ කාල් සේගන්ගේ සංකල්පයකට අනුව නිපද වූ මෙහි පෘථිවියේ සංගීතයේ භාෂා 55කින් යුත් සුබපැතුම් සහ පෘථිවියේ විවිධ ශබ්ද ඇතුළත් කර තිබෙනවා. ඒ විශ්වයේ කොහේ හෝ සිටින ජීවීන් වෙනුවෙන් අපේ පෘථිවියෙන් යවූ පණිවිඩයක් ලෙසයි. අදටත් මේ යානයේ කිසිම ඉලක්කයක් නැතිව මහ විශ්වයේ නිහඬතාවය අතරින් ඉදිරියටම අදී යනවා. 1990 මේ යානීය පෘථිවියේ ඉඳන් සැතපුම් බිලියන ගාණක් ඈතට ගිහින් අපේ පෘථිවියේ ඉතා කුඩා තිතක් වගේ පෙනෙන පේල් බ්ලූ ඩොට් කියලා ඡායාරූපයක් එව්වා. ඒ වගේම මේ යානීය 2012 අවුරුද්දේදී සෞර ග්‍රහ මණ්ඩලයේ නිලියට ගිහින් අන්තර්තාරක්ෂක අවකාශයට පිවිසුණු ප්‍රථම මානව නිර්මිත වස්තුව බවට පත් වුණා. වොයේජර් 1 යානය තවමත් ක්‍රියාත්මක වෙන්න හේතුව එහි ඇති න්‍යෂ්ටික බැටරි පද්ධතියයි. නමුත් අනාගතයේදී බලය තවදුරටත් අඩු වුණාම විද්‍යාඥයන්ට යානයේ තියෙන උපකරණ එකින් එක ක්‍රියාවිරහිත කරන්න සිද්ධ වෙනවා. මේ යානයේ තියෙන කැමරා පවා දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලය ඉතිරි කරගන්න. වොයේජර් 1 යානයේ තියෙන රන් තැටියේ පෘථිවි විවිධ භාෂා 55කින් සුබ පැතුම් ඇතුළත් කරලා තියෙනවා. සිංහල භාෂාවෙන් එහි ආයුබෝවන් කියලා සඳහන් වෙනවා. මේකින් අපේ සංස්කෘතියේ පිළිගැනීම මුළු විශ්වයටම ප්‍රකාශ කරනවා. මේ වන විට වොයේජර් 1 යානයේ පෘථිවියේ ඉඳලා සැතපුම් 20 ගණනක ඈතට ගිහින් තියෙනවා. ඒක හරියටම ආලෝක දින එකක් පමණ දුරක්.